අයවනට මායාවී තුලින් දුෂ්‍යනී මියුරන්ගේ ඉවත් වීම පිළිබඳව සැබෑ සිදුවීම. මේ වන විට ඉමහත් ජනප්‍රියත්වයට පත්ව තිබෙන මායාවී ටෙලි නාට්‍ය තුල ප්‍රධාන රංගන ශිල්පීන් ලෙස කටයුතු කළ දුෂ්‍යනී මියුරන්ගේ දිගින් දිගටම ඇගේ පෞද්ගලික ප්‍රශ්න මත රූපගත කිරීම සඳහා නිසි පරිදි සහභාගී නොවීම හා මගහැරීම නිසා නිර්මාණ සිදු වූ හානිය මත අවසන් වශයෙන් ඇය ඉවත් කිරීමට සිදුවිය. ඒ ඉවත් කිරීමකට වඩා ඇය විසින් ඉවත් වීමකි. අදින් නැරඹෙන සතියේ විකාශනය වන කොටස් දැකීමෙන් ඒ ඔබට මනාව අවබෝධ වනු ඇත. ඇය වෙනුවෙන් අපි අවසාන තප්පරයේ තෙක්ම රූපගත කිරීම නතර කොට බලා උන්නෙමු. නමුදු ඇය නිර්දය ලෙස මගහැර සිටියාය. ඊට පෙර ආතුවද අප ඇගේ ඇතම් නොකටයුතු දරාගත්තේ මහත් වූ ආයාසයෙනි. ඒ සිදුවීම් වලින් එක් දෙයක් සරල වශයෙන් දක්වන්නේ නම් රූපගත කිරීම සඳහා වෑන් රථයට ගොඩ වූ තැන සිටම රූපගත කිරීම අවසන් වන තෙක් ඇගේ පෙම්වතා විසින් වීඩියෝ ඇමතුම් වල රැඳී සිටමින් රූපගත කරන දර්ශන පිළිබඳව බලා සිට ඇය සංකල්පයේ අතින් ඇල්ලුවොත් වැළඳ ගැනීමක් සිදු වුවොත් අදාළ පුද්ගලයා විසින් දුෂීන්ට කතා කොට පැය ගණන් ඉතා පහත් ලෙස බඩමින් රණ්ඩු වීම දිගටම සිදුවේ. එවැනි අවස්ථා 30කට වැඩි වාර ගණනක් ඇය එක්වරම දර්ශන තලයෙන් පිටව ගිය බව නළු නිලියන්ට සේම තාක්ෂණ ශිල්පීන්ටද රහසක් නොවේ. ඒ ඇයට තව දුරටත් වැඩ කිරීමට මානසිකත්වයක් නොමැති බව පවසමින්. එසේ ගිය අවස්ථා කිහිපයකදීම ඇය නැවත රූපගත කිරීම සඳහා පැමිණියේ සති 2-3කට පසුව. තම අවස්ථාවල නාලිකාවට එපිසෝඩ් ලබා දීමට නොහැකි වීම මත ඇගේ කුරුණෑගල නිවසට ගොස් බැගෑපත් වී අපගේ වාහන වලින් ඇය රැගෙන අවස්ථා බොහෝය. ඒ කිසිවක් සිදු වූයේ අපගේවත් අනෙකුත් ශිල්පීන්ගේවත් වරදින් නොව ඇගේ පෞද්ගලික ප්‍රශ්න මතය. තාත් බොහෝ දේ ලීමට තිබුණද මා අය සටහන් නොකරන්නේ ඇය රංගන ශිල්පිනියක් කිරීම සඳහා මූලික අඩිතාලම දැමූ අධ්‍යක්ෂකවරයා වශයෙන් ඇයව අපහසුතාවයට පත් කිරීමට පෞද්ගලිකව කිසිදු අවස්ථාවක් මට නොමැති බැවින් හා අප වැදගත් ලෙස මේ ශාස්ත්‍රය තුළ රැඳී සිටින බැවින්ය. එහෙත් ඇය FB තුල දැමූ අසනීපය මත දින දෙකක් ඉල්ලූ බව කියන කතන්දරයේ ඇසුරේ මේ සටහන් නොතබා සිටින්නට නොහැකි විය. ඒ සඳහන් කරන දින උදෑසන දුරකථන ඇමතුමක් කරා සිදු වූ ගැටුමක් මත ඇය උදෑසන 8ට පැමිණ 12:45ට පවන පිටව ගියේ ගෙදරට ටිකක් ගිහින් එන්නම් බව කියාය. ඒ නික්ම යාමට අද උදෑසන වනතෙක් ඇයව සම්බන්ධ කර ගැනීමට අපට නොහැකි විය. අවසන කිසිවක් කරගත නොහැකි තැන අධ්‍යක්ෂක පණිවිඩයක පළ කරේ තවදුරටත් රූපගත කිරීමට නොහැකි වුවොත් නාට්‍ය පෙන්වීමට නොහැකි වටපිටාවකය. ඊට පෙර දුෂීනී අවස්ථා 31දී අපව අපහසුතාවයට පත් කළ බව ඇයට අමතක තිබීමද කනගාටුවට කරුණකි. හිතවත් දුෂීනට කියන්ට ඇත්තේ ඔබේ හදවතට තට්ටු කර සත්‍ය වශයෙන්ම පසුගිය මාස කිහිපය තුළ සිදු වූයේ අපේ වැරදි මතද නැත්නම් ඔබේ පෞද්ගලික ප්‍රශ්න මතද කියා අසා දැනගන්නා ලෙසයි. මායාවී නාට්‍යයට ඔබ යෝජනා වන අවස්ථාවේ මගේ හිතවත් අධ්‍යක්ෂකවරුන් නිෂ්පාදන කළමනාකරුවන් මට දිගින් දිගටම කතා කොට දුෂීන් නම් ගන්නට එපා කියා අවවාද කළේ ඇයත් ඇගේ පෙම්වතාත් නිර්මාණ වලට දෙන වදේ පහදා දෙමිනි. එවැනි වටපිටාවකවත් මා දුෂීන්ව සම්බන්ධ කරගත්තේ ඇගේ පළමු අධ්‍යක්ෂක වන මටවත් මගේ නිර්මාණයටවත් මහේෂ් රත්සර් මහතාටවත් ඇය අසාධාරණයක් නොකරාවි යන විශ්වාසයෙනි. ඒත් ඒ විශ්වාසය ඔබ බිඳමුවේ කෙසේද කියා තවමත් මට සිතා ගැනීමට නොහැකිය. ආදරණීය ප්‍රේක්ෂක ඔබට හිතේසි වෙනස් වීමෙන් යම් අසාධාරණයක් සිදු වුවා නම් මා හා මහේෂ් රත්සර් මහතා රංගන ශිල්පීන් හා සියලු ශිල්පිනියන් වෙනුවෙන් සමාව ඉල්ලා සිටිමු. සිදු වූ ඇතම් කිව නොහැකි සිදුවීම් තවදුරටත් දරා ගැනීමට නොහැකි නිසයි ඇය ඉවත් කිරීමට සිදු වූයේ. එබැවින් ඇය ඉවත් කිරීමකට වඩා නාට්‍ය පවත්වාගෙන යාමට අපට ගත හැකිව තිබූ අවසන් විසඳුමයි. ඒ තීරණය නොවන්නට මේ සතියේ සිට මායාවී විකාශනය වීම නතර වීමට ඉඩ තිබුණි. එමෙන්ම ඇගේ අක්‍රමවත් වැඩපිළිවෙල නිසා අනෙකුත් රංගන ශිල්පීන්ට දූ අපහසුතාව කොතෙක්ද? ඔබ දර්ශන තලයට එනතෙක් ප්‍රවීණ රංගන ශිල්පීන් බලා සිටි වාර ගන්න කොතරම්ද? එමෙන්ම ඔබේ චර්යාව නිසා රංගන ශිල්පීන්යන්ට සේම සාමාන්‍ය සේවකයන්ටද වැටුප් අහිමු දින ගන්න දන්නවාද? මෙම මායාවී කතාව ගොඩනැගූ මහේෂ් රත්සර මද්දුමාරච්චි මහතාට ඔබ නිසා පිටපත් 13 වතාවක් සංශෝධනය කිරීමට සිදු වූ අතර ඔබ එනතෙක් අතුරු පිටපතක්ද රචනා කිරීමට ඔහුට සිදු වී. ඒ සඳහා සමස්ත නාට්‍ය කණ්ඩායම සේම අදාළ අනෙකුත් පාර්ශවයන්ද සාක්ෂි දරනු ඇත. එමෙන්ම ශේනිගේ අසත්‍ය පුවතින් කම්පා වූ මා ඔබෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ අවසන් කාලය තුල ඇය වැඩ කළ අනෙකුත් නිර්මාණයන්හි ශිල්පීන්ගෙන් ඇගේ හැසිරීම පිළිබඳව සොයා බලන ලෙසයි. එවිට ඔබට සත්‍ය සිදුවීම් තේරුම් ගැනීමට හැකි වනු ඇති බවට මා විශ්වාස කරමි. සමාවන් ආදරණීය ප්‍රේක්ෂකයනි, ඔබට සිදු වූ අපහසුතාවයට. එහෙත් මහේෂ් රත්සර් මහතා මා ඇතුළු සියලු ශිල්පීන් විශ්වාස කර අපගේ බලවත් ඉල්ලීම පිට හිතේශී චරිතයකට ජනප්‍රිය ශිල්පිනිය විසින් එම චරිතයට ඉහළ සාධාරණයක් කරමින් ඔබේ ආදරෙන් දිනා ගන්නා බවට අපතුල ප්‍රබල විශ්වාසයක් වේ. එමෙන්ම අපගේ ඒ ඉල්ලීම මත ආදරණීය ප්‍රේක්ෂකයන් වෙනුවෙන් හිතේහි චරිතය බාරගත් එම ශිල්පිනියට අපගේ ගෞරවයේ ස්තුතිය පුද කරමි. එසේම මේ සියලු කරදර අභිමුවද අප සමග වුණ අපේ නළු නිලිකල්ට ගෞරවයත් ස්තුතියත් පුද කරමි. මම සඳුන් රාජකරුණා මායාවී අධ්‍යක්ෂක සියලු ශිල්පීන් වෙනුවෙන් සටහන. දුෂේනී ඔබ සමග කිසිදු අමනාපයක් නොමැත. ඊයේ ඔබ සමග කළ දුරකථන සංවාදයේදී පැසූ පරිදි ලක්ෂ 30කට වඩා පාඩුවද ඔබ වෙනුවෙන් ඒද දරා ගැනීමට අප සූදානම්. නාට්‍ය තවදුරටත් ඔබ නිසා පවත්වාගෙන යාමට නොහැකි නිසායි මෙවැනි තීරණයකට ඒමට අපට සිදු වූයේ. හැකිනම් අවසන් වර අප සමග කළ විනාඩි 22ක දුරකථන සංවාදයේද සමාජ මාධ්‍යයට මුදාහැරෙන ලෙස කාරණයක ඉල්ලා සිටිනවා.